හලෝ කොහොමද ඔයාලට ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ෂෝට්කට් YouTube channel එකත් එක්ක අද ශ්‍රී ලංකාවේ entrepreneursලට online businesses කරන අයට freelancersලට ඉතාමත් සතුටු දවසක්. මොකද ඔයාලා හැමෝම දන්නවා වගේ PayPal ශ්‍රී ලංකාවත් එක්ක ඔන්න අද ඉඳන් officially එකතු වෙනවා. මේක ගන්න ශ්‍රී ලංකාවේ රජය ශ්‍රී ලංකාවේ community එක bankers ලොකු මහන්සියක් වෙලා තමයි මේක ශ්‍රී ලංකාවට අද දවසේ ගත්තේ. හරි. අපි අද බලමු කොහොමද PayPal account එකක් හරියට create කරගන්නේ කියලා. ඔයාලා අදම shortcut YouTube channel එකත් එක්ක එකතු වෙන කට්ටියක් නම් මේ channel එකෙන් කරන්නේ tech and ලෝකෙ සිදුවෙන අමුතු දේවල් ගැන කතා කරන්න. subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ browser එක open කරලා browser එකේ search කරන්න PayPal ශ්‍රී ලංකා කියලා. PayPal ශ්‍රී ලංකා කියලා ඔයාලා search කරන්න. එතකොට ඒකේ උඩින්ම එන link එක ඔයාලා click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි open වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් sign up for free කියන එක button එක click කරලා ඔයාලට මෙතනින් sign up වෙන්න පුළුවන්. අද මම කතා කරන්නේ කොහොමද web එක through මේ account එක create කරගන්න කියලා. මම පස්සේ කියලා දෙන්නම් ඔයාලට කොහොමද mobile app එකෙන් account එක create කරගන්න සහ log වෙන්න කියලා. හරි. ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මෙතන find out more කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලව අරගෙන යනවා PayPal partner bankers in Sri Lanka කියලා. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට ඔයාලව redirect වෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් partnership වෙලා ඉන්න local bankers මොනවද කියලා. සම්පත් commercial BOC ඉස්සරහට තව මේ bankers ටික එකතු වෙයි. ඒ වගේම ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනි අපිට තාමත් fully access හම්බෙලා නැහැ. තාම සතියක් විතර යයි කියලා තමයි කියන්නේ මේ ටික process වෙන්න. ඔයාලට පේනවා ඇති සම්පත් බැංක් එක කොහොමද access කරගන්නේ වගේ details මෙතන මේ page එකේ දාලා තියෙන steps ටික දාලා තියෙනවා. එතකොට මේවා තාම coming soon කියලා තමයි තියෙන්නේ. Bank of Ceylon coming soon. එතකොට commercial bank coming soon. හරි. එතකොට මේ වෙබ් එකේ පහළට යනකොට FAQs තියෙනවා. ඔයාලට මේවා කියවලා බලන්න පුළුවන්. FAQs කියන්නේ හැමෝම හැම වෙලේම අහන ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. ප්‍රශ්නයි answers. ඔයාලට මේවා කියවලා බලන්න පුළුවන්. හරි. මෙතන scroll කරාට පස්සේ මෙතන තියෙන sign up button එකක්. ඒ වගේම මෙතන උඩත් තියෙනවා. මෙතනත් තියෙනවා. ඔයාලට කැමති එකක් ඔයාලා click කරන්න. ඔයාලා click කරාට පස්සේ මෙතන create a business account ඔයාලට මේ details ටික fill කරගන්න තියෙන්නේ. මුලින්ම ඔයාලගේ name එක දාගන්න, middle name, last name, phone number එක, email, password. එතකොට password එක ගන්න ඕනි විදිය තියෙනවා. agree and create account. ඔයාලගේ email එක confirm කරන්න කියනවා. email එකට ඔයාලට code එකක් එනවා. ඔයාලගේ විනාඩි 10ක් valid වෙන code එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. code එක enter කරන්න. මෙතන let's go button එක click කරන්න. මෙතන අහනවා ඔයාලගේ ඉන්ඩිවිජුවල් සෙලර් කෙනෙක්ද බිස්නස් එකක්ද නන් ප්‍රොෆිට් එකක්ද කියලා. නන් ප්‍රොෆිට් කියන්නේ පන්සලක්ද පල්ලියක්ද දන්නේ වගේ දෙයක්. බිස්නස් එකක් කියන්නේ ඔයාලගේ බිස්නස් එක, බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, බිස්නස් නේම් එක, ඒ දේවල් තියෙන්න ඕනි. මේ process එකේ ගියොත් බිස්නස් එකක් නම් ඔයාලට මෙතන පාර්ට්නර්ෂිප්ද, පබ්ලික්, ප්‍රයිවට්, ගවර්න්මන්ට් එන්ට්‍රි අන්න ඒ වගේ දෙයක් ක්ලික් කරන්න එන්ටර් කරන්න පුළුවන්. ඒ ක්ලික් කරලා එන ඊළඟ details business details ඊට පස්සේ අහනවා invoice ද withdrawal ද වගේ ප්‍රශ්නයක් අහනවා. ඒකෙන් ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. ඒත් එක්කම business account එක create කරගන්න පුළුවන්. මම මේ වෙලේ business type එක select කරනවා individual. ඊට පස්සේ next. ඊට පස්සේ මගේ details ටික පෙන්නනවා. මෙතන birthday එක enter කරන්න ඕනි. ඊළඟට ඔයාලගේ address එක, ඔයාලගේ address එක confirm කරන්න තියෙන්නේ original එකද recommendation එකද කියලා ඔයාලා බලලා හරි address එක මෙතන ඔයාලා select කරගන්න.
කන්ෆර්ම් කරනවා. හරි ඊළඟට මෙතන අහන්නේ පොඩි විස්තර ටිකක් අහනවා. ඔයා මොන වගේ කරන්සි එකක්ද යූස් කරන්නේ, ඔයා මොන වගේ ප්‍රොඩක්ට් ඕ සර්විස් එකක්ද දෙන්නේ, අන්න ඒ වගේ දේවල්. මෙතන අපි දැන්ට කියමු මගේ නේම් එක ගන්න බිස්නස් නේම් එක විදිහට කියලා. එතකොට US ඩොලර්, මෙතන ශ්‍රී ලංකා දැනට නැහැ, ශ්‍රී ලංකා රුපීස් නැහැ. ඒක නිසා US ඩොලර් මම තියනවා. ප්‍රොඩක්ට් ඕ සර්විසස් වලට ඔයාලට මෙතන ඕන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන ගොඩාක් සර්විසස් තියෙනවා. ඔයාලට කැමති ඔයාලා ඉන්න ඉන්ඩස්ට්‍රි එකට අදාළ සර්විස් එකක් ඔයාලා සිලෙක්ට් කරගන්න. හරි මම සිලෙක්ට් කරගත්ත කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කියන එකට. ඊට පස්සේ මම කලින් දුන්න බිස්නස් ඇඩ්‍රස් එකම දෙනවා. නැත්නම් ඔයාලා වෙනම තැනක ඔෆිස් එක තියාගෙන ඉන්නවා නම් පර්සනල් විදියට ඔයාලට ඒ ඇඩ්‍රස් එක මෙතනට දෙන්න පුළුවන්. මම දෙනවා මගේ කලින් එකම යූස් කරන්න කියලා. next දුන්නම ඔයාලගෙන් අහනවා බිස්නස් account එක create කරන මේ ප්‍රශ්නේ අහනවා. මට දැනට invoicing කියන එක ඕනේ නැහැ. online checkout කියන එක තමයි මට දැනට ඕනි. පස්සේ අපි ඇතුළට ගිහිල්ලා මේක create invoice කියන එක පුළුවන් අපිට හදාගන්න. දැනට මම දෙනවා get checkout කියන එක. ඊට පස්සේ නෝ all done. ඊට පස්සේ go to home page. මෙන්න මේ විදිහට ඔයාලගේ dashboard එක load වෙනවා. ඔයාලට පේනවා link bank, ඔයාගේ bank account එක link කරන්න පුළුවන්. තාම මේ feature එක අපිට දීලා නැහැ. ඒක ආපු ගමන් මම වීඩියෝ එක අරගෙන එන්නම් කොහොමද ඔයාලගේ bank account එක link කරන්න කියලා. මේ විදිහට ඔයාලගේ dashboard එක බලා ගන්න පුළුවන්. හරි ඔන්නෝම තමයි easily ඉක්මනට ඔයාලගේ PayPal account එක create කරගන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. මම ඒවට උත්තර අරගෙන තවත් වීඩියෝ එකකින් එන්න. එහෙනම් හැමෝටම goodbye.